ඔහුද සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමි වූ දෙවියන් වහන්සේ ශුද්ධය 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 රෑ දහවල් නොනැවතී කියති. එළිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ 2 වෙනි කොටස. අපි අවධානය යොමු කරන්නේ මේ උදෑසනත්. මගේ සහෝදරය සහෝදරිය 6 වෙනි පදයේ ඉඳලම කියනවා දැන් මේ ස්වර්ගීය සේනාවන්ගේ නමස්කාරය දෙවිදුන්ට ඔසවනවා. ඉස්සල්ලා අපි වැඩිමහල්ලෝ ගැන කතා කරා. දැන් කතා කරනවා ස්වර්ගීය සේනාව. මේ ස්වර්ගීය සේනාව හරිම විවිධත්වයක් සහ අලංකාරයක් ගැන කතා කරනවා ස්වර්ගීය සේනාව ගැන. හැබැයි මේ කොටසේ අපිට පෙන්නන වැදගත්ම කාරණාව තමයි ඔවුන්ගේ නමස්කාරය පදනම් වෙලා තියෙන කාරණාවල් දෙකක් කතා කරනවා උතන. එකක් තමයි දෙවියන් වහන්සේගේ සදාකාලීත්වය ඔවුන් නමස්කාර කරනවා. ඒ සදාකාලයෙන් සදාකාලයට සිටින්නේ උන්වහන්සේ විතරයි. සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ උන්වහන්සේ විතරයි. ඒ උන්වහන්සේගේ සදාකාලීත්වයට ගෞරවය දෙනවා. අපි දෙවිදුන්ගේ සදාකාලීත්වයට ගෞරවය දෙනවද අපේ නමස්කාරයේදී? මගේ සහෝදර සහෝදරි ඔබගේ මාගේ ජීවිතේ අපේ ජීවිතේ සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ තනන් වහන්සේට අපි නිතරම ස්තුති කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මුළු ජීවිතේම උන්වහන්සේගේ අතේ තියෙන්නේ. ඒකයි උන්වහන්සේට අපි නමස්කාර. උන්වහන්සේ විතරයි ඒ සදාකාලිකවම ජීවත් වෙන තනන් වහන්සේ. අපි සදාකාලයට යනවා. හැබැයි අපිට ආරම්භයක් තියෙනවා. අපිට අවසානයක් තියෙනවා. දෙවිදුන්ට ආරම්භයක් අවසානයක් නෑ. උන්වහන්සේ අල්ෆා සහ ඔමේගා. ඉතින් අපි උන්වහන්සේට නමස්කාර කරනකොට අපි හැම වෙලෙම මතක තියාගන්න ඕනේ දෙවිදුන්ගේ සදාකාලීත්වය ගැන. අපේ නමස්කාරයේදී උන්වහන්සේට නමස්කාර කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේට විතරක් අයිති ඒ ගුණාංගය ශුද්ධකම දෙවිදුන්ගේ ශුද්ධකම අපි වර්ණනා කරන්න ඕනේ. ඒකයි ඒක එකපාරක් නෙමෙයි 3 පාරක් කියනවා ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. උන්වහන්සේගේ ගුණාංග අතරින් මේ ගුණාංගය තමයි හැම වෙලෙම 3 පාරක් කතා කරන්නේ. යෙසාය 6ත් කතා කරනවා. මොකද ඒ ශුද්ධකම උන්වහන්සේට ආවේනික උන්වහන්සේට පමණක් අයිති ගුණාංගයක්. මගේ සහෝදරය සහෝදරිය අපේ නමස්කාරයේ උන්වහන්සේගේ ශුද්ධකම අපි වර්ණනා කරනවාද? උන්වහන්සේගේ ශුද්ධකම අපි දකිනකොට ඒක වර්ණනා කරනකොට අපේ තියෙන දුර්වලකම් අපි දකින්න යනවා. ඒකයි උන්වහන්සේගේ ශුද්ධකම අපිට විශාල වැදගත් සහ ඒක උන්වහන්සේට විතරක් අයිති කාරණයක් නිසා. ඉතින් උන්වහන්සේගේ සදාකාලීත්වය ගැන නමස්කාර කරමු. උන්වහන්සේට අයිති උන්වහන්සේට පමණක් අයිති ශුද්ධකම අපි වර්ණනා කරමු. එසේ කරන ඔබට මට උන්වහන්සේ අදත් ඒ නමස්කාරයේදී මුණ ගැහෙනවා. බුදු ජේසුස් පීඨයි සුබ දවසක්.